මම දැක්ක අර Facebook එකේ ඉන්නවා මේ අනුරාධපුරේ පැත්තේ සංඝයා හේයි කියලා කුණු හරප කියනවා. ඒකත් අට්ටේ ගහලා ඉන්නේ. ඒකත් සිවුරු පොරවලා ඉන්නේ. බඩගෙඩියකුත් තියෙනවා. බඩගෙඩිය තිබ්බා කියලා තට්ට ගෙඩිය තිබ්බා කියලා සිවුරු පෙරවුවා කියලා හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ මතක තියාගන්න. ඒ ගොඩාක් මිනිස්සු දුස්සීලයෝ. පන්සිල් පද පහවත් රැක ගන්න බැරි අය උපසම්පදා සීලේ දොස් හොයනවා. පන්සිල් පද පහවත් රැක ගන්න බැරි අය සාමණේර දස සීලේ දොස් හොය. ඒ නිසා ඒවා කනකටවත් අපි ගන්නේ නෑ. ඕක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. මේක හරි ලස්සන බණ ටිකක් අපිට කියලා දෙන සූත්‍රයක්. මතක තියාගන්න අපිට මිනිස්සුන්ව කවදාවත් ලෝකේ 100% සතුටු කරන්න බෑ. ලෝකේ හරි පුදුම එකක් නෙවෙන්නේ. සතුටු කරන්න බෑ. අදත් එහෙමයි හෙටත් එහෙමයි. දැන් හාමුදුරුවෝ මොනවා කිව්වත් බයිනවා නොකිව්වත් බයිනවා. හාමුදුරුවෝ බණට ඇවිල්ලා මේක අපේ රට මේක අපේ ජාතිය තැන් තැන්වල කුටු කුටු ගන්න මොකටද බං හාමුදුරුන්ට රට ජාතිය බණ ටිකක් කියාගෙන හිටියා නම් ඉවරනේ කියලා. බයිනවා. හාමුදුරුවෝ ඔය මොකවත්ම නොකිය චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදට ඉතින් රටට හෙන ගැහුවත් වැඩක් නැහැ කියනවා. දැන් ඔයත් මොකද්ද අපිට කියන්නේ රට ගැන කතා කරන්නද එපාද? දෙකෙන් එකයි. ඔයත් කළත් බයිනව නොකළත් බයි. හාමුදුරුවෝ පන්සලට එන හැමෝම එක්ක කට ඇරලා hina වෙනවනම් හොඳට උපාසකම්මලත් එක්ක hina අපෝ හරි කුකුලා ගෑනු පෙන්වන්න බෑ කියලා. ගෑනු දැක්කහම සෙම පෙරාගෙන hina වෙන. එහෙමයි කියන්නේ. හොඳයි හාමුදුරුවෝ බිම බලාගෙන යනවා බුම්ම. එතකොට කියන අඩි දෙකක් උඩින් යන්නේ ඔළුවත් ඉදිමිලා මේක. දැන් ඔය ඇත්තෝ අපිට කියන්නේ hina වෙන්නද එපාද? දෙකෙන් එකක් කියන්න. ඒසා කවදාවත් මේ ලෝකේ හාමුදුරුවන්ට හොදක් අහන්න බෑ. කළත් බයිනවා නොකළත් බයිනවා. ගියත් බයිනවා නොගියත් බයිනවා. හිතුවත් බයිනවා නොහිතුවත් බයි. ඒක තමයි ස්වභාවය. බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය අතුල කියලා උපාසකෙක්. අතුල උපාසකයාව දවසක් පන්සල්. මොකටද ආවේ? බණ අහන්න. එද්දි කදිරවණිය රේවත හාමුදුරුවෝ ගහක් යට ධානයට සමවැදිලා. මේ උපාසකයා ඉඳගෙන කියන හාමුදුරනේ බණ ටිකක් කියන්නකෝ. දැන් ධානයට සමවැදුනහම බාහිර ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැහැ. හාමුදුරන්ට ඕවා ඇහෙන්නේ නැහැ. උන්වහන්සේ ධාන සුවය විඳිනවා. අතුල ටික වෙලාවක් ඉඳලා නැගිටලා බැන බැන යනවා ඉස්සරහට. සරියුත් හාමුදුරුවෝ ඉන්නවා. වැඳලා කිව්වා මං ආවේ බණ ටිකක් අහන්න. හොඳයි ඉඳ ගන්න කිව්වා. දැන් සරියුත් හාමුදුරුවෝ කියන්නේ කවුද? පරම ගම්බීර බණ කියන කෙනා ප්‍රඥාවන්තින් අතර අග්‍රත පැය ගානක් පටිච්ච සමුප්පාදයෙන් බණ කිව්වා. අතුල කොන්ද අත ගන්නවා එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. බැන බැන නැගිට්ටා. ඉස්සරහට යද්දී ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ට කිව්වා බණ ටිකක් කියන්නකෝ. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කවුද? කෙටියෙන් විසිතුරු ලෙස බණ කියන කෙනා. හොඳයි මහත්තයෝ කියලා. hina වෙවි ලස්සන්ට බණ ටිකක් කිව්වා. අතුල අහන ඉවරද? ඔව් ඉවරයි. තව කේන්ති ගියා. බැන බැන ඉස්සරහට එද්දි බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඒ පාර කිව්වා බුදුහාමුදුරනේ ගෝලියෝ ටික නම් අන්තිම සවුත්තුයි කියලා. ඇයි අතුල මොකද්ද ප්‍රශ්නේ? නෑ බණ අහන්නයි ආවේ. රේවත හාමුදුරන්ට බණ කියන්න කිව්වම ඇහෙන්නේ නෑ වගේ හිටියා. සරියුත් හාමුදුරන්ට බණ කියන්න කිව්වම වැල් වටාරම් කිව්වා. මොනවද කිව්වේ කියලාවත් මම දන්නේ නෑ. කොන්දත් රිදෙනවා කිව්වා. ආනන්ද හාමුදුරන්ට බණ කියන්න කිව්වම එහෙම් මෙහෙන් ගහලා පැන්නා කිව්වා. එසා වාසකේ ගෝලියෝ අන්තිම සවුත්තුයි කිව්වා. බුදුහාමුදුර මොකද්ද කිව්වේ? අතුල එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මගේ ගෝලියෝ මුකුත් නොකිව්වත් බයිනවා. වැඩිපුර කිව්වත් බයිනවා. අඩුවෙන් කිව්වත් බයි. ඇත්තද බොරුද? දැන් ඔයත් අංගේ පන්සලේ කොයි හරි හාමුදුරු කෙනෙක් ඉන්නවා. මොකවත් නැහැ. ආයි දහම් පාසලේ උගන්වන්න දෙන්නෙත් නැහැ. බණ කියන්නෙත් නැහැ. පාන්සකුලට ආවට අනුශාසනත් නැහැ. මුකුත් නැහැ. ඔහේ ඉන්නවා. උපාසකම්මලා සීල් ගත්තට පස්සේ තැන් තැන් වල කුටු කුටු ගන්න. එයා කාදන්නේ බත් කණ්ඩ විතරයි බං. මේ ලෝකේ දෙයක් දන්නේ කට හොල්ලන්නේ නැහැ. බත් ටික ගිල ගිල ඉන්නවා. බයිනවද නැද්ද? බයිනවා. හොඳයි හාමුදුරුවෝ ඔයත් අංගේ ගෙදර ඇවිල්ලා බණ කියනවා. 7ට බණ පටන් අරන් 9 මාරයි 10යි. උපාසකම්මලා මොකද කියන්නේ? ළඟ ඉන්න කාට ඇන්නලා කියන මේගොල්ලන්ට නම් මොකද ඉතින් ගිහිල්ලා බුදිය ගන්න එකනේ. අපි හෙට ළමයි ඉස්කෝලේ යවන්න ඕනේ. මිනිස්සු වැඩට අපිට තියෙන වැඩියෙන් කිව්වත් බයි. හාමුදුරුවෝ 7ට බණට ඇවිල්ලා 7:35ට ගියොත් හොඳ තැනක් අල්ලගෙන ඇති.
එහෙම්ෙන් ගහලා පැන්නා කියනවා. දැන් මං අද අලවල පන්සලේ බණ කියද්දි කිව්වා දැන් වෙලාව 4යි 5ට මං බණ ඉවර කරනවා. මට කොළඹ තව බණ. ඒ හාමුදුරුවෝ මාව පිළිගද්දි කියනවා එහෙනම් කොයි හරි හොඳ තැනක වෙන්න ඇති. බලන්න. අඩුවෙන් කිව්වත් බයිනවා, වැඩියෙන් කිව්වත් බයිනවා, මොකොත් නොකිව්වත් බයිනවා. ලෝකේ ස්වභාවය. ඒ නිසා අපි වන්නේ බුදුහාඳුරු කෙනා හිතන්න යුද භූමියට බැස්ස ඇතාට මිනිස්සු ඕන තරම් ඊතල විදිනවා. අපි ඉවසනවා. ඉවසගෙනත් යන්නේ ඉදිරියට පස්සට නෙවෙයි. කොච්චර ලස්සන උපදේශක්ද බුදුහාඳුරු අපිට දුන්නේ. ඒ නිසා හැම මොහොතකම මේ වටිනාකම තේරුම් ගන්න ඕන. දැන් බුදුහාඳුරන්ගේ මේ ඉගැන්වීම මත ඔයත් වර්තමාන සමාජයට මේක ගලපන්න ඕනේ. ඒ කියන්නේ හාමුදුරුවන්ට ඇයි බුදුහාඳුරුවෝ මෙහෙම කිව්වේ අතිවාක්‍යං තිතික්කිස්සං කිය. මේ වචන සියල්ලම ඉවසන්න කියලා. මහානකම කියන්නේම ඉවසීම නිසා. දැන් අද මේ බණ අහන අයගෙන් මං අහන ප්‍රශ්නේ මොකද්ද මහානකම කියලා ඔයත් හිතන් ඉන්නේ? තට්ටේ ගන්න එකද? කෙස් රැවුල් බාන එකද? කාපාට සිවුරු පොර නෑ. ඒ මහානකම නෙමෙයි. මං දැක්ක අර Facebook එකේ ඉන්න ඔය මේ අනුරාධපුරේ පැත්තේ සංඝයා හේයි කියලා කුණුහරුප කියනවා. ඒකත් තට්ටේ ගහලා ඉන්නේ. ඒකත් සිවුරු පොරවලා ඉන්නේ. බඩගෙඩියකුත් තියෙනවා. බඩගෙඩිය තිබ්බා කියලා තට්ට ගෙඩිය තිබ්බා කියලා සිවුරු පෙරවුවා කියලා හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ මතක තියාගන්න. අද ගොඩක් මිනිස්සුන්ට වැරදිලා. මිනිස්සු කියනවා හාමුදුරනේ මොනවා වුණත් අපි ඉතින් ඕකුන්ට නෙමෙයිනේ වඳින්නේ සිවුරටනේ. අනේ සිවුරට වඳින අය ඉතින් කලින්ම හාමුදුරුන්ට කියන්න මෙච්චර දුක් විඳින්නේ නැහැ හාමුදුරුවෝ. එහෙනම් උන්වහන්සේලාත් කසාද බැදලා ළමයි හදාගෙන රස්සාවල් කරගෙන ගෙවල් වලට එලා ඉන්නවා. සිවුරක් එල්ලනවා ගේට්ටුවේ කොකු දෙකක් දාලා. ඇයි සිවුරට නේ වඳින්නේ? නේද? ඔය ගොන් කතා කියන්න එපා. සිවුරට නෙමෙයි වඳින්නේ. සිවුරු පොරවාගත්ත මිනිස්සයා තුළ තියෙන ගුණ සමුදායට. ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණී අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචපට ඔය ප්‍රධාන ගුණ 9ට අමතරව වචනෙන් කිව නොහැකි ගුණ සංඝ ගුණ කොච්චර තියෙනවද 9යි නෙවෙයි ඒ ගාථාවේ තියෙන්නේ 9යි සරියුත් හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියනවා සරියුත් නැගිටලා සංඝ ගුණ කියන්න ඇහෙන්න සරියුත් හාමුදුරුවෝ මොකද්ද කිව්වේ බණ දන්නව මේ උපාසකම්මල මොකද්ද කිව්වේ වැඳලා කිව්වා බුදුහාමුදුරනේ ඉන්දියාවේ තියෙනවා ගංගා 4ක් ප්‍රධාන ගංගා යමුනා අචිරවතී සරබු කියලා වැස්සක් වෙලාවට ඔය ගඟවල් 4ට වැටෙන වැහි බින්දු ගාන අහන්න හරියට කියන්න. හැබැයි සංඝ ගුණ නම් අහන්න එපා කිව්වා. අර වැස්සක් වෙලාවට වැටෙන වැහි බින්දු ගාන කියන්න පුළුවන් දැනුමක් තියෙන මට සංඝ ගුණ කියනවා තියා හිතන්නවත් බෑ කිව්වා. බුදුහාමුදුරුවෝ 3 පාරක් සාදුකාර දුන්නා. සාදු 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 සාරිපුත්ත සංඝයාගේ ගුණ එහෙම්මම තමයි. මේ බුද්ධ ශාසනයේ වටිනම පිරිස සංඝයා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපුවම බුදුහාමුදුරුවෝ නැති ශාසනයේ ධජය සංඝයා. බුදුහාමුදුරුවෝ නැති ශාසනයේ ප්‍රතිෂ්ඨාව සංඝයා. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ නෑ පිරිනුවම් පාලා ධර්මයේ තියෙන ත්‍රිපිටක පොත්වල කබඩ් වල දාලා ඉබ්බොද්දා පේන්න වැඩ ඉන්නේ සංඝයා. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ තුනම ජීවමාන කරන පිරිසයි සංඝයා. අපේ උපාසකම්මලා හිතන් ඉනව බුද්ධ ශාසනය ඉවරයි කියන්නේ චෛත්‍ය කඩන් වැටෙන දවසට බෝධින් වහන්සේ අපවත් වෙන දවසට බුදු පිළිමේ විනාශ වෙන දවස් නෑ ශාසනය ඉවරයි කියලා කියන්නේ අන්තිම උපසම්පදා හාමුදුරුවොත් මහ පොළොවෙන් අතු ගෑවිච්ච දවසට. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච ඉන්දියාවෙන් කොහොමද බුද්ධ ආගම අතු ගාලා දැම්මේ? මුස්ලිම් ආක්‍රමණිකයා භක්තියාර් කිල්චි මතක ඇති. හාමුදුරුවෝ ටික මැරුවා. නාලන්දා විශ්වවිද්‍යාලේ විතරක් 7000ක් හාමුදුරුවෝ කපලා කොටලා ගිනි තිබ්බ පණ පිටි. ඔන්න කරපු විනාශේ. අදටත් පන්සල් ටික තියෙනවනේ. අදටත් නටබුන් ටික තියෙනවනේ. අදටත් බුදු පිළිම ටික සංඝයා විනාශ කරාමයි ශාසනය විනාශ වෙන්නේ. එනිසා ඕනම පිරිස සංඝයා